දූ මෙහෙ තියෙන අවුල ඕක තමයි. සිග්නල් නෑ. මාත් මේ මග දිගට දඟලනවා අම්මට කෝල් එකක් ගන්න. අයියට නම් ඉතින් සිග්නල් අදාළම නෑ. එයා හැමතිස්සෙම ටැබ් එකේ. පාඩම් පාඩම් පාඩම්. ටැබ් එකට වඩා වටින්නේ චිප් එක. වර්ගමූල 35 වර්ගමූල 36 වර්ගමූල 37 වර්ගමූල 38 16යි 15යි අයි 18යි හරි උත්තරේ දෙක වර්ගමූලය 36. නිවැරදි පිළිතුර වෙන්නේ මොකක්ද? දෙවැනි පිළිතුර. ඇයි 35 Yes! කියන එක පූර්ණ වර්ගයක් නිසා වර්ගය. අවසාන ප්‍රශ්නය. 8යි මූල 5 අකිල කරණයක් ලෙස දැක්වූ විට මහත්තයා තේක පළවෙනි පිළිතුර වර්ගමූල 200 දෙවෙනි පිළිතුර වර්ගමූල 320 තුන්වෙනි පිළිතුර වර්ගමූල 20 හතරවෙනි පිළිතුර වර්ගමූල 7. නෑ. එහෙනම් ඔබ උත්සාහ කරන්න නිවැරදි පිළිතුර ලබා ගන්න. වර්ගමූල 320යි. අපි බලමු මොකක්ද උත්තරේ කියලා. උත්තරේ දෙන්නේ දෙවෙනි පිළිතුර වර්ගමූල 320. 8 වර්ග කරාම වර්ග කළ වර්ගමූලය අතරට ගත්තාම ඔයාටත් මේකක් තියෙනවද? මොකද්ද? ටැබ් එකක්ද? නැහැ. චිප් එකක්. එහෙනම් කොහොමද උත්තරේ දන්නේ? අර ටැබ් එකේ ඉන්න ටීචර් තියපු ගාන මම බිම ලියාගෙන හැදුවා මහත්තයා. මේක තියාගන්න. පුතාගේ වැඩකට පාවිච්චි කරන්න. එයා හොඳට ඉගෙන ගන්න පුළුවන් දරුවෙක්. ප්‍රශ්නේ ෆෝන් එකක් හරි ටැබ් එකක් හරි අරන් දෙන එක නෙමෙයි මහත්තයෝ. මෙහෙට සිග්නල් කඳුලක් නැහැ. දැන් සිග්නල් නැතුවත් දරුවන්ට උගන්වන්න චිප් එකක් තියෙනවා. ඒක අරන් දෙන්න. මටත් ලෝකයක් ලැබිලා දවසක ඉර පායනවා අම්මා කීවා මතකෙ තියාගෙන බලන්න එන්නම් දඬු මොනරක නැගලා